ඉතින් මේක ඩොලර් මිලියන ඩොලර්. ඉතින් කොහොමද ඉතින් ඔන්න අපි දැන් ආවා මේ ස්ටැටන් නිව් ජර්සි වලට ආවා. නිව් ජර්සි වල ඉඳන් ස්ටැටන් අයිලන්ඩ් ෆෙරි එකෙන් දැන් අපි යනවා අන්න අර පේන්න නිව්යෝක් වලට. ඉතින් නිව්යෝක් වලට යන්න ඉස්සෙල්ලා මම හිතන්නේ මෑන්හටන් වලට යනවා. මෑන්හටන් වලට ගිහිල්ලා ඊට පස්සේ මේ තමයි මේ ඔය කියන ඇට්‍රැක්ෂන් එක බලන් තින්ද ඔය මේ මොනවද ටයිම්ස් ස්ක්වෙයාර් බලන්න යනවා. ඊට පස්සේ 911 මෙමරියල් එක බලන්න යනවා. ඊට පස්සේ ට්‍රයි බලනවා ඉතින් පුල් ට්‍රයි එකක් දාන්න සෙන්ට්‍රල් පාර්ක් ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් පාර්ක් එකේ දිනවා. තව මොනවද ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ටර්මිනල් කියලා මේ අඳ පොපියුලර් තැනක් තියෙනවා. මම ඉතින් පුල් ට්‍රයි එකක් දානවා උගන්ට ඔක්කොම පෙන්වන්න හරි. ඉතින් පොඩ්ඩක් බලනවා දුරින් පේනවා මේ ස්ටැචු ඔෆ් ලිබර්ටි එක. හරි එහෙනම් අපි නිව්යෝක් වලට ගිහිල්ලා හම්බෙමු. Yeah, can't fool flexing cause they know I got the sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping. Yeah, I'm country boy stepping. Country boy stepping. Yeah, I'm country boy stepping. Yeah, they can't get like me. මේ විදිහට තමයි මේ ෆෙරි එක ඩොක් කරන්නේ මේ ඒ ඩෙස්ටිනේෂන් එකේ අපි කියන්නේ නිව්යෝක් වල ටර්මිනල් එකට. Country boy stepping. Yeah, I'm country boy stepping. Artist out the ranch, I just told you that I'm about it. I might take offense if you tell me that you doubt it. That's just what it is, yeah, I'm known to make it rowdy. Then I'm for the fit, and I drive a wide body. Who you know, but like this, nobody. Can't go slow, I gotta hit. That's why all my records bang. Oh, it's been a long, hard road, gotta go on. ඉතින් අපි දැන් ෆෙරි එකෙන් බැස්සා. බැහැලා දැන් යනවා මේ වෝල් ස්ට්‍රීට් එකට පයින්. එතන විනාඩි 15ක වගේ තමයි පෙන්වන්නේ. ඉතින් මේක තමයි එතෙන්ට යන පාර. අපි තාම එතෙන්ට ගියේ නැහැ. ගියාම පෙන්වන්න මෙන්න මේ ටික තමයි දැන්ට ඒ හරිය තාම ගොඩක් කන්ස්ට්‍රක්ෂන්. තව විනාඩි 10ක් විතර තියෙනවා මේ ඇවිදින්න. අවුලක් නැහැ ඉතින්. මේ වගේ පොඩි සීනරි ටිකක් බලාගෙන. ඉතින් මේ වගේ views ටිකක් දැක්කම ඉතින් ආසයි. මොකද මේවා ඉතින් අපි ඉතින් ඒ දවස්වල මේ අර චිත්‍රපටවල දාපු සීන් තමයි ඉතින් මේ තියෙන මේ ඉතින්. හරියන වෝල් ස්ට්‍රීට් එකටම ගිහලා හම්බෙමු. ඉතින් මම මේ ඉන්නේ ලෝවර් මෑන්හටන් වල වෝල් ස්ට්‍රීට් 11 කියන තැන තමයි. ඉතින් මේ තමයි වෝල් ස්ට්‍රීට් එක්ස්චේන්ජ් මාකට් එක. මේක කැපිටලයිසේෂන් එක දිනවා ඩොලර් බිලියන් ඩොලර් ට්‍රිලියන 44ක් කියලා තමයි කියන්නේ. මේක තමයි ලෝකෙම තියෙන ලොකුම නැත්නම් ලාර්ජස්ට්ම ස්ටොක් එක්ස්චේන්ජ් මාකට් එක. Brand new day for me. Brand new day for love. Yeah. ඉතින් කොහොමද ඩොලර් ට්‍රිලියන 44ක් ලෝකෙන් තියෙන ලොකුම ස්ටොක් එක්ස්චේන්ජ් මාකට් එක තමයි මේ නිව්යෝක් ස්ටොක් එක්ස්චේන්ජ් මාකට් එක. හරි එහෙනම් අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. එතන ගිහලා හම්බෙමු.
I'm gone away. I'm gone away. Yeah. And the sun gonna shine on a brand new. ඉතින් මේ මෙතන ඉන්නවා කට්ටිය. ඉතින් ඒගොල්ලෝ මේ මෙන්න මේ ස්ටැචු එක මේ තියෙන. ඊපස්සේ එතන පොඩි දෙන්නා තියලා ෆොටෝ එක ගත්තා. ඉතින් මෙන්න මේක තමයි එන්ඩ් එක. ඉතින් ඒගොල්ලෝ මෙන්න මේ වගේ එකක් අරගෙන දුන්නා. ඉතින් පොඩි ඩොනේෂන් එකක් කියලා තිල්ලුවා. ඊට පස්සේ අපි ඩොලර් එකක් ඉතින් ඩොනේට් කරා. ඉතින් එක වටින ඩොලර් එකක් වගේ නේ. ඉතින් මේක හරි නේද? Brand new day for me. Brand new day for love. Yeah. පොඩි සෑන්ඩ්විච් එකක් කනවා නිව්යෝක් වල තියෙන ස්ටොක් එක්ස්චේන්ජ් මාකට් එක ගාව. විශේෂයෙන්ම බෝල් ස්ට්‍රීට් එකේ. ඒකයි වටින්නේ. Do you hear that? My sanity about to break while everyone I know is out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO. Babe, I don't even care if we stay home. Put our to-do list on ice. We crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender. Baby, slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked. whose name the founder of this country won liberty for themselves and for us, and leaded toward the freedom for nations then and more. Grant that we and all the people of this land may have grace to maintain our liberties in righteousness and peace. ඉතින් මේ තමයි ජෝන් බෝට්ස්ගේ ස්ටැචු එක. ජෝන් බෝට්ස් කියන්නේ තුන්වෙනි ඇමරිකාවේ තුන්වෙනි කොංග්‍රස්මන්. හරි. ඉතින් මේ තියෙන යාගේ ඒ කියන්නේ විස්තරයක් තමයි. ඉතින් මේකේ තියෙනවා එක්කෙනෙක් ජෝර්ජ් හැමිල්ටන් කියලා. මම මේ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්. ඉතින් මේ චර්ච් එක ගැන කිව්වොත් මේ චර්ච් එක අවුරුදු 300කට වැඩිය පරණයි. හරි. මේ චර්ච් එක. ඉතින් මේකට කියන්නේ ට්‍රිනිටි චර්ච් කියලා. ඒ කියන්නේ මේ නිව්යෝක් පටන් ගන්නකොට මේක තිබ්බ තුන්වෙනි බිල්ඩින් එක කියලා තමයි මට මතක. පොතේ තිබ්බ විදිහට. ඉතින් මේ අවුරුදු 300කට වැඩිය පරණයි මේ චර්ච් එක. ඊට පස්සේ ඇමරිකාවේ ෆවුන්ඩින් ෆාදර්ස්ලාගෙන් එක ෆාදර්ස් කෙනෙක්. එයාට කියන්නේ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්. ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්. එයාගේ ග්‍රේව් එක තියෙන්නේ. ඉතින් මෙහෙ තමයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ කොහේ හරි තමයි එයාගේ ග්‍රේව් එක ඇත්තේ. ඉතින් එයා ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් කියන්නේ ඇමරිකාව පටන් ගත්ත වොෂින්ටන් ජෝර්ජ් වොෂින්ටන් සහ ඔය දැන් කිව්වේ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සහ තව කීප දෙනෙක් ඇහුවෙලා තමයි ඇමරිකාව හදලා තියෙන්නේ. ඉතින් කැනඩාවත් හදලා තියෙන්නේ ඒ වගේ තමයි. මම ඒක නත් ඕකන්ට මම එක වීඩියෝ පොඩක් කිව්වා. පොඩේ වීඩියෝස් ටික බලන්න. හරි. එහෙනම් ඉතින් මේ ඉන්ෆෝමේෂන් එක ඔයගොල්ලන් හෙල්ප් වෙයි කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලෝ මේ පැත්තේ ආවොත් අනිවාර්යෙන් එන්න. මේක තියෙන්නේ මේ බ්‍රෝඩ්වේ එකයි වෝල් ස්ට්‍රීට් එකයි මැද එක ඉන්ටර්සෙක්ෂන් එකේ තමයි මේ ලස්සන චර්ච් එක තියෙන්නේ. ඉතින් අවුරුදු 300කට වැඩිය පරණ චර්ච් එකක් තමයි මේක.
Trinity Church. ඉතින් මේ තමයි ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ ග්‍රේව් එක. ඉතින් මම අර ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් මෙතන මේක තමයි ඒක ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්. ඉතින් එයා මැරිලා තියෙන්නේ 1804 ජුලයි 12 අවුරුදු 47 න් තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් ලොකු වයසක් නැහැ. හරි දැන් මෙතන තියෙන මේ ගොඩක් සොහොන් අවුරුදු මම හිතා 300 විතර පරණ උදාහරණයක් මෙන්න මේක 1000 කීයද විතරයි. ඔව් 1790 අර තියෙන එක ජෝෂප් කියන එකන දෙසැම්බර් 31 1796 තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් ගණන් කරලා බලන අවුරුදු කීයක් අවුරුදු 300කට වැඩි හෝ ආසන්න ගණක් නේ. ඉතින් මේ එක සෝනක් අනිත් ඒවාත් ඉතින් 1788 ඒවා තියෙනවා. ඊට පස්සේ සමහර ඒවා තියෙනවා නේ සමහර ඒවා තියෙනවා 1758 හරි. ඉතින් 1752 මෙතන දුරින් නම් පේන විදිහට තමයි මේ ගොඩක් මේ ගොඩක් මෙහෙ තියෙන මේ ග්‍රේව් යාර්ඩ්ස් ගොඩක් අවුරුදු ගණන් පරණයි. ඉතින් මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ නැහැ. ඉතින් අර ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ ග්‍රේව් යාර්ඩ් එක තමයි ඉතින් මෙහි ෆවුන්ඩින් ෆාදර් කෙනෙක්. ඉතින් ඒක මෙහි චර්ච් එකට විශේෂත්වයක්. Life's too short, let's not waste it, 'cause paradise is wherever we make it. Paradise is wherever we make it. Till the sun's up Monday, we'll tell our phones, do not disturb. I got my straw hat, babe, and you can finally pull the tags on your Tommy Bahama shirt. Blue crush up on the 85-inch sound machine when we wanna hear the ocean. I think everything we need is right here, and there ain't a palm tree in sight, but there's not. ඉතින් මෙතන තමයි ඉස්සර මේ අර වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක තිබ්බේ දන්නවනේ 911 කෙජවාදකේ. ඉතින් ඔය ඒක තිබ්බේ උතන. ඉතින් දැන් එතන තියෙන්නේ මොකද්ද කෙලින්ම මේ ස්මාරකයක් තමයි තියෙන්නේ. ඉතින් අපි එතනට ගිහලා බලමු. ඉතින් මෙතන මේ ට්වින් ටවර් දෙකේ මේ සැප්තැම්බර් 11 වෙනිදා 2600කට අධික ප්‍රමාණයක් ගේ ජීවිත නැති වුණා. ඉතින් මේ ත්‍රස්තවාදීන්ගේ ඒ නින්දිත මේ ප්‍රහාරය නිසා ඉතින් මෙතට ආවම ඉතින් හරිම මේක මේ ඒ කියන්නේ මේ හරිම මේ දුකයි. මොකද මේ 2600ක් මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වුණා කියන්නේ සෙල්ලම් නෑ නේද? මේ ඔක්කොම තියෙන්නේ මම ඔකට පෙන්නනවා මේ තියෙන්නේ ගොඩක් එතන අයගේ නැති වෙච්ච අයගේ නම් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ දිගට වෙදි මේ මුළු දෙක වෝල් එකේම මේ දිගටම මේ දැන් මෙහෙම පටන් ගත්තා පස්සේ මේ දිගටම මේ නම් තමයි තියෙන්නේ. 2600කට වැඩි ප්‍රමාණයක් නැතුණා. ඉතින් හැමෝගෙම නම් තියෙනවද දන්නේ නැහැ. බොහෝ දුර ඇති. ඉතින් මේ තමයි ලොකු ප්‍රොපසර් එක මේක තියෙන්නේ. ඉතින් මේ හරි ලස්සනට ඉතින් ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒක මතක් වෙන්නව නේද? බලන්න.
ඔන්න අපි චයිනාටවුන් පැත්තට යන්න කියලා බැලුවේ. ඉතින් මේ අද ෆස්ට් ටයිම් මේ සබ් එකේ ට්‍රැවල් කරන්නේ ටිකට් එක ගත්තා. ඉතින් දැන් මේ එක තමයි ඩවුන්ටවුන්. දැන් මේ අපි ඉන්නේ අප්ටවුන්. ඉතින් මේ අපි අප්ටවුන් සබ් එක එනකන් ඉන්න ඊට පස්සේ ෆ්‍රැන්ක්ලින් ස්ට්‍රීට් කියලා කියනවා තැනක්. එතන බැහැලා පොඩ්ඩක් යන්න ඕන. ගිහලා හම්බෙමු. අපි ආවා සබ් එකෙන් මේ ෆ්‍රැන්ක්ලින් ස්ට්‍රීට් කියන ස්ටේෂන් එකට. ඉතින් ඔකට පෙන්වන්නම් මේ සබ් එක කොහොමද ඇතුලේ ඒ කියන්නේ රේල් පීලි කොහොමද තියෙන කියලා. Do you hear that? My sanity about to break while everyone I know is out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO, babe. I don't even care if we stay home. Put our to-do list on ice. Crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender, baby. Slipping on a swimsuit is over. ඉතින් ඔන්න අපි සබ් එකෙන් බැස්සා. හරි. සබ් එකෙන් බැහැලා ෆ්‍රැන්ක්ලින් ස්ට්‍රීට් එකේ ස්ටේෂන් එක තමයි බැස්සේ. බැහැලා දැන් කට්ටියත් එක්ක පයින් ඇවිදගෙන යන ගමන් චයිනාටවුන් වලට. ඉතින් විනාඩි 5ක් 10ක් වගේ තමයි කියන්නේ ඒගොල්ලෝ. ඉතින් මේ ඔක්කොම ඉතින් Google එකේ තියෙන හරිය ඕගන්ට බලා ගන්න ඕන නම් හැමදේම Google එකේ තියෙන පොඩ්ඩක් කියනවාට හොයන්න මේ සමහරවට ස්ට්‍රීට් සමහර තැන් වල තියෙන එක වගේ නම් ඉතින් පොඩක් PO box එකක් එක්ක පොඩක් කම්පෙයාර් කරලා බලන්න. ඉතින් ඒ වගේ පොඩක් ඉතින් මේ පොඩක් මොලේ පාවිච්චි කරනවා මේ වගේ ලොකු සිටි එකක පොඩක් ඇවිදිද්දි ඇත්තටම හරි. ඉතින් මේ ඒක පොඩි ටිප් එකක්. මේ අපි චයිනාටවුන් පැත්තට ගිහිල්ලා හම්බෙමු. ඉතින් මේක තමයි චයිනාටවුන්. හරි. ඉතින් ඔන්න අපි ආවා. ඊට පස්සේ ඉතින් පොඩි ජූස් දෙක තුනක් ගත්තා, බිව්වා. ඊට පස්සේ ඉතින් මෙන්න මේක ගත්තා. මේ තේ නිව්යෝක් ආවයි කියලා අපේ පොඩ්ඩක් මේ මතක් වෙන්න. ඉතින් අපි මේක මැග්නට් එකක්. සාමාන්‍ය යන තැන් වල අපි මේ මැග්නට් අරගෙන සාමාන්‍ය ෆ්‍රිජ් එකේ හරි කොහෙද තොරේ ගහලා තිනවා. ඉතින් ඒක පොඩි සිහිවරණයක් වගේ. ඩොලර් 3ක් තමයි උනේ. දෙකක් ගත්තොත් ඩොලර් 5යි කිව්වා. ඉතින් අපි දෙකක් ගන්න ගියේ නෑ. වැඩක් නෑ. එකක් තිබ්බා නැගතියි කියලා. ඉතින් මේ තමයි චයිනාටවුන්. පල්ලෙහාට යන බේස්මන්ට් එක. පේනවනේ. යන්නේ යන්න ඉතින් ගොඩක් ඒගොල්ලෝ තමයි නෙමෙයි. ඇතුළ බැලුවත් එහෙ වාහන ඇතුළ බැලුවත් එහෙ ඒගොල්ලෝ දැන් ගොඩක් ඉන්නේ ඉතින්. නමින් ඉතින් කියන්න පුළුවන් නේ. ශ්‍රී ලංකන් ටවුන් කියලා එකක් තිබ්බනම් මරු ඉතින් නෑ. එහෙම එකක් නෑ තාම. ඒකට ඩේවිඩ් දන්නේ නැහැ ඉතින්. බලමු. ඉතින් අපි චයිනාටවුන් එකේ මේ ගොඩක් දේවල් නෑ. ඉතින් මේව ටික තමයි තියෙන්නේ. අර හෙට යන්න තව පොඩ්ඩක් තියෙනවා. ඉතින් එකම දේ තමයි අපි ඉතර ගියේ නෑ මේ. එහෙනම් ඉතින් ඊගාට try කරන්නේ මේ යන්න මේ ටයිම්ස් ස්ක්වයර් එකට. ඒක තමයි ඇත්තන මේන් ඇට්‍රැක්ෂන් එක අපි හිතේ තිබ්බ යන්න. ඉතින් ඒකට යන්නම් මේ පොඩ්ඩක් මේ එනර පොඩ්ඩක් රෑ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක අර බිල් බෝඩ් ටික පේන්න පොඩ්ඩක් ලස්සනට මේ ලයිට් කළුවර වෙලා පොඩ්ඩක් ඒ ටික පේන්න ඕනේ. ඒක තමයි ඒකේ ගතිය තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ දැන් මේ වෙලාව හවස 5යි 4:58 හරියටම මේ ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපි කොහොමද යනකොට එතට පැය භාගයක් යාවි ඕන. හරි. එහෙනම් එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. ඒක තමයි මොකක් කරේ අතරතුර අපි කොහේ හරි ගියොත් අනිවාර්යයෙන්ම මම උකරත් එක්ක ඒක ෂෙයා කරගන්නම්. එහෙනම් අපි චයිනාටවුන් වලින් සමු කරනවා දැන්. ඔන්න එන අපි ටයිම්ස් ස්ක්වයර් එකටත් ආවා. ඉතින් මේක තමයි ඔය ලෝක ප්‍රසිද්ධ ටයිම්ස් ස්ක්වයර් එක.
ඇත්තටම ඉතින් ඒක මරු ඉතින් ලොකු බිල්බෝඩ් තියෙනවා. ඉතින් අඟල් 500 600 ගණන් වෙන්නේ නැති 55 65 නන් නෙමෙයි අනිවාර්යෙන් හරි. ඉතින් මේ උදාහරණයක් මේ බිල්බෝඩ් එක දැක්කම මේ ටවර් එකම ඇති මං හිතන්නේ මේ අඩි කීයද මන්ද මට කියන්නත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් භාගයටත් වැඩිය බිල්බෝඩ් එක තමයි තියෙන්නේ. ඉතින් හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකත් එහෙමයි. මේකත් එහෙමයි. ඉතින් මරු ඉතින් කියලා වැඩක් නැහැ අතරම මේ එන්න මොහොත බලන්න හරි. ඉතින් මේ අපි ඉතින් chance එක හම්බුණා එන්න. ඉතින් මාර වටිනවා. ඉතින් අද වටේම නිවියෝක් වටේම ගැහුවා දැවන්ත යාමක් පයින්ුයි සබ් එකෙනුයි. අතරම අද හරිම මහන්සි මේ ඉතින් ඔන්න එන ඔයගොල්ලෝ මම ටයිම්ස් එකත් ස්කෝර් එකත් පෙන්නුවා. හරි. ඉතින් එහෙනම් අදට අපි සමුගන්නවා. ඉතින් ආයි දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගොල්ලන් ජය වේවා. ඉතින් මම කැන්ඩ මචං. එහෙනම් hi boya.